ඉතින් මේ චාරිකාව ගියේ 7 වෙනි මාසේ 19 වෙනිදා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශයට. ඉතින් මේ වෙලාවට අපි ගියොත් අපිට අනුරාධපුරට යන්න පුළුවන් වෙනවා පාන්දර 6ට කලින්. මේ තමයි අපි මල් ගන්න මොහොත පාරේපන්ති රසික මහත්තයා මල් පුප්පවන මෙතන පුළුවන් වුණා පාන්දර 5:45 පමණ වන විට රුවන්වැලිසෑයේ පොදු රථකාලට ළඟා වෙන්න. ඒ අතරේ පොඩි අලිපැටියෙක් රථයකට නගිනවා කොහේ හරි යන්න. ඉතින් ඇත්තටම අපි අනුරාධපුර චාරිකාවට ආවේ මහවස්තර සිස්වත්ත දරුවන්ට ආශිර්වාද පූජාවක් කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලා වන්දනා කරන්නේ රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑයට ගෙදරදීම පිරිසිදු හදාගත්ත කිරි ආහාර පූජාව දරුවන් අතින්ම පූජා කරනවා. ඉතින් මේ දෙයින් දරුවන්ට සිස්වත්වය වෙනුවෙන් තියෙන ආතතිය නැති වෙන්න මේ දේවල් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට අධ්‍යාපන චාරිකාවකුත් වෙනවා. ඉතින් ඒ අස්සේ පයින් යන්න බෑ කියපු තාමත් නාබර වියේ ඉන්න අලිපැටියා අර වාහනේට නැගගත්තා. ඉතින් ඔය ඈතින් පේන්නේ කොහොමද? ඉතින් රසික මහත්තයා සූදානම් කරලා තිබ්බ හේවිසි කණ්ඩායමත් එක්ක අපි ආපු පළවෙනි කර්තව්‍ය ඉෂ්ට කරගන්නේ දරුණුත් එක්ක අපි රුවන්වැලි මහා සෑය පැත්තට තමයි මේ ගමන් කරන්නේ. ඉතින් අපි මේ චාරිකාවට බස් දෙකකින් තමයි පිටත් වුනේ. පාන්දරම පිටත් වෙලා පාන්දර 6ට කලින් අපි අනුරාධපුරයට ළඟා වුණා. ඉතින් දරුවොත් එක්කම ඒ වගේම දරුවන්ගේ දෙමව්පියොත් එක්කම අපි මේ විදිහට පෙරහැරේ ගමන් කරන්නේ රුවන්වැලි මහා සෑය පැත්තට. ඉතින් දරුවනුත් දරුවන්ගේ දෙමව්පියනුත් තම තමන්ට හැකියාවරින් තම තමන් කැමති විදිහට කිරි ආහාරත් ඒ වගේම මල් ඒ වගේම තමන්ට පූජා කරන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන මේ විදිහට පෙරහැරේ යනවා. රුවන්වැලි මහා සෑය කියන්නේ බෞද්ධයන්ට අතිශයම වැදගත් ස්ථානයක්. ඉතින් ඔයාලා දන්නවා සරණමාලි මහා චෛත්‍ය කියන්නේත් මේ රුවන්වැලි මහා සෑයමයි. ඉතින් අවුරුදු 2000කටත් වැඩිය අතීතයක් තියෙන රුවන්වැලි මහා සෑය මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් වෙනවා. රුවන්වැලි මහා සෑය කියන්නේ අපේ ලංකාවේ උසම සහ විශාලතම චෛත්‍යය. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමාගේ කාලේ තමයි මේ චෛත්‍ය උස මීටර 103ක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. රුවන්වැලි මහා සෑය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කර ඇති බව මහා වංශය ඇතුළු බෞද්ධ ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා රුවන්වැලි මහා සෑය ලෝක පුරාම ඉන්න බෞද්ධයන්ගේ අතිශය ගෞරවාදරයට පත්වන පූජනීය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මහා සෑයේ තැන්පත් කරලා තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා කියන්නේ ධාතුන් වහන්සේලාගේ ගණනක්. ද්‍රෝණයක් කියන්නේ පරිමාවක් නැත්නම් ගණනක් කියන එක දරුවන් වටහා ගන්නත් ඕනේ. ඉතින් මේ විදිහට පිළියෙල කරත් හැමදේම මහා සෑයට අපි පූජා කළා. ඉතින් හැමදේම වීඩියෝ කරන්න බැරි වුණා. ඒකට ඉතින් හැමෝම සමා වෙන්න ඕනේ. ඉතින් මේ දැක්වූ ලස්සනම දෙයක් ඒ තම තමන්ට හැකවරින් තම තමන්ගේ නිර්මාණ වලින් රුවන්වැලි මහා සෑය වන්දනා කරන බැතිමතුන්. ඉතින් ඊට පස්සේ මහා සෑයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩමවල පුංචි දරුවන්ටත් දෙමව්පියන්ටත් ධර්මදේශනයක් කියලා ඒ වගේම ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. ඉතින් තාමත් හරියට ඉර පායලම රුවන්වැලි මහා සෑය දෙකට අපි රුවන්වැලි මහා සෑය වන්දනා කරලා ඊට පස්සේ ශ්‍රී මහා බෝධියට ලෝවා මහා පායට ඒ වගේම තූපාරාමයේ ලංකාරාමයේ අභයගිරිය කටුසෑය වගේ ස්ථාන වලට යනවා. ඉතින් මේ අපි යන්නේ ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරන්න. ඉතින් ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරන්න රුවන්වැලි මහා සෑය පැත්තෙන් නම් යද්දී අපිට වම් පැත්තේ හම්බ වෙන ලෝවා මහා පාය. මනුෂ්‍ය වර්ගය විසින් රෝපණය කරන ලද ඉතිහාසඥයින් විසින් සනාථ කරන පැරණිතම වෘක්ෂ ලෙස අපේ රටේ තියෙන අති පූජනීය ජයශ්‍රී මහා බෝධිය සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 288 දී සංඝමිත්තා තෙරණිය විසින් රැගෙන ආපු ඉන්දියාවේ බුද්ධ ගාවේ ශ්‍රී මහා බෝධි අංකුරයකින් රෝපණය කරපු අපේ උරුමය ජයශ්‍රී මහා බෝධිය අපි වන්දනාමාන කළා. ඉතින් ඒ වගේම මේ තමයි ලෝවා මහා පාය ඉතිරි වෙලා තියෙන ගල්කණු. ඉතින් ඊට පස්සේ අපි ගියේ ලංකාවේ ප්‍රථම දාගැබ ලෙසින් සැලකෙන තූපාරාමයට. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතු තැන්පත් කරලා තියෙන තූපාරාමයේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී ඉදි කරලා තියෙනවා. ඒ වගේම දාගැබ වටේ පිහිටලා තියෙන ගල්කණු හින්දා දාගැබේ ආරක්ෂාවට වහලයක් තියෙන්න ඇති කියලා ඉතිහාසඥයින් හෙළි කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ලංකාරාමයට ගියා. හැබැයි වීඩියෝ එකක් කරගන්න බැරුණා. මොකද දරුවන්ගේ හදිසි අවශ්‍යතා හින්දා
ඊට පස්සේ අපි බලන්න ගියේ මුරගල. ඊට පස්සේ අපි සඳකඩ පහනක් බලන්න ගියා දරුවන් එක්ක. සඳකඩ පහනක් නරඹලා අපි අබේගිරිය පැත්තට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට අපි ආවා අපේ දවල් විවේකයට. ඉතින් මෙතන මොකද්ද කියලා දන්න අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මෙතෙන්දි තමයි දවල් විවේකය ගත්තේ. ඉතින් මේ වගේ වඳුරෝ රිලව් ඉන්න තැනක අපි අපේ දවල් ආහාරයක් ගත්තා. ඉතින් අපිට කාලය මදි හින්දා අබේගිරිය වගේ ස්ථාන වලට යන්න හම්බුනේ නැහැ. මොකද අපි පාන්දර ගිහිල්ලා රැය වෙලා එන්න ගියේ පුංචි චාරිකාවක් තමයි. අනිත් දවස්වල සාමාන්‍යයෙන් දවස් දෙක චාරිකාවක් යනවා. ඉතින් මේ තමයි ප්‍රාර්ථනා ඉෂ්ට වෙන කටුසෑය කියන තැන. මිහින්තලාවට ආසන්න ප්‍රදේශයක තමයි මේ කටුසෑය පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේට එහා පැත්තේ ඉදිකටු සෑය කියලා මීට වඩා තවත් පුංචි සෑයකුත් තියෙනවා. ඉතින් මේ ස්ථානය අලුතින් සොයාගත තැනක්, තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන් තැනක් කියලා හැමෝම කියනවා. පඳුරු ගැට ගහන්න පුළුවන්, පොල් ගහන්න පුළුවන්. ඒ වගේ තැනක් තමයි මේ කටුසෑය කියන ස්ථානය. අලුතින්ම තමයි මෙතන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ ඉදිකටු සෑය කටුසෑයට ඉදිරියෙන් තියෙන ස්ථානය. ඉතින් මේ විදිහට තමයි මම වීඩියෝ එක ගත්තේ. ඉතින් හුඟක් දැන් හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. පුංචි දරුවොත් එක්ක ආයෙත් ඉක්මනට නිවුස් බලලා අපිට එන්න සිද්ධ වෙන හින්දා ඊට පස්සේ අපි මේ යන්නේ ඉසුරුමුණිය දිහාට. ඉතින් ඉසුරුමුණියේ ගල් කැටියම්. ඉතින් ප්‍රසිද්ධම දෙයක් තමයි ඉසුරුමුණි පෙම්යුවල. ඉතින් මෙතන බුද්ධ මන්දිරය තියෙන්නේ ගල්ලෙන ඇතුළත. ඉතාමත් ප්‍රසිද්ධ තැනක් මේ තැන ඉසුරුමුණි පෙම්යුවල හින්දා. ඉතින් ඉසුරුමුණි පෙම්යුවල ගැන එක එක මත තිබුණත් තාමත් සැබෑ මතය ඔප්පු වෙලා නැහැ අපිට ලෝකයට කියන්නට. ඉතින් මේ ස්ථානයේ ඉසුරුමුණි පෙම්යුවලට අමතරව ගල්වල අලි කැටයම් සහ වෙනත් සත්තුන්ගේ කැටයම් තියෙනවා. ඉතින් ගල් පඩිපෙළ දිගේ ඉසුරුමුණිය ඉහළට අපි ගොඩ වුණාට පස්සේ මේ වගේ ප්‍රදේශය අපිට පේනවා. වටේම දාගබ්බල කොත් පේනවා. ඒ වගේම තිසා වැව පේනවා. ඉතින් අපි ඊට පස්සේ යන්නේ තිසා වැව බලන්න. ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් තිසා වැවට පහළ රෝපිත ප්‍රදේශයේ ඉතාමත් සුන්දර වෙල්ලායක් තියෙනවා. මේ විදිහට නිල වර්ණයෙන් බැබලෙනවා. ඉතින් මේ ඉසුරුමුණිය තිසා වැව පැත්තෙන් අපිට පේන විදිය. ඉතින් මේ තමයි තිසා වැව පිහිටලා තියෙන ප්‍රදේශය. ඉතින් හුලං ඉතාමත් සැරට තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඉර බැසගෙන යන්න ආසන්න මොහොතක් මේ වෙලාවේ. ඉතින් මෙතන කොච්චර වේගෙන් හුලං හැමුවත් අර මං පෙන්නපු කෙත්යාය හරියට නම් හුලං නැහැ මේ විදිහට. ඉතින් අපි තිසා වැවත් නරඹලා නැවත ආපහු එන්න පිටත් වුණා. ඉතින් මේක ඇත්තටම අධ්‍යාපන චාරිකාවක්. ඒ වගේම ආශිර්වාදය ගන්න ගියපු ගමනක්. ඉතින් වයලොග් එකක් විදිහට පුංචි කොටස් වලින් තමයි ඔයාලට ගෙනාවේ. එහෙනම් ආයෙත් අපි හමු වෙමු තවත් වීඩියෝ එකකින්.